SL Chop Shop. ඉතින් 1990 ගණන් වල යෞවනයේ පොප් වෙන චමත්කාරයක් තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් ඔයාලට දැනටවත් පේනවා ඇති මොකද්ද මම කියන්න යන්නේ කියලා. ඉතින් මේ මම කතා කරන්න යන්නේ Toyota Sierra 1999 නිෂ්පාදිත ඉතාම යුනික් කාර් එකක් ගැන. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේක බැලුවටම බටර්ෆ්ලයි ඩෝස් ඇවිත් තිනවා. ඇත්තටම මාරම යුනික් පෙනුමක් ගෙනත් දීලා තියෙනවා මෙන්න මේ කාර් එකේ. ඉතින් Toyota කාර් එකේ යුනික් ඩිසයින් එකක් නිකන් McLaren F1 එකේ බටර්ෆ්ලයි ඩෝස් වගේ තමයි මේක ඩිසයින් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම මේ කාර් එක එන්ජින් එක ගත්තොත් එහෙම 5V සාමාන්‍යයෙන් ස්ටාර්ලට් එකට එන නෝමල් එන්ජින් එකක් තමයි තියෙන්නේ. මොකද මේක මහා පර්ෆෝමන්ස් වලට රේසින් වලට හදපු කාර් එකක් නෙවෙයි. මේක අර එදිනෙදා පාවිච්චියට පොඩි යුනික් රයිඩ් එකක් දාලා මෝටර් ෂෝ එකකට ගෙනියලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් කාර් එකක්. ඒක ඔයාලට පේනවා ඇති මේකේ ඩිකි ඩෝ එක මේ විදිහට ඇරනවා. ඒ වගේම මේක ඇත්තටම හරියටම කිව්වොත් නිකන් ඇත්තටම ග්ලාස් බබල් එකක් වගේ වීදුරු බෝලයක් වගේ. ඉතින් ඇතුලේ යනකොට උනත් මාර විදිහට අමුතු ෆීලිං එකක් එනවා. මොකද හැමතැනම පේනවා නිකන් සන්රූෆ් එකක් නැති වුණත් නිකන් ෆුල් ඕපන් කන්වර්ටබල් හුඩ් එක කන්වර්ටබල් කරන්න පුළුවන් වෙහිකල් එකක් වගේ තමයි මේකේ පේන්නේ. ඉතින් පොඩ්ඩක් අපි ඉස්සරහා බලමු. ඉතින් ඩ්‍රයිවර් සයිඩ් එක බලපුවාම හොඳට ලෙග් ස්පේස් එකක් තියෙනවා. අවුලක් නැහැ. පැසෙන්ජර් සයිඩ් එකෙත් ඒ ඉඩකඩම තියෙනවා. අපිට හොඳට ඇඩ්ජස්ට් කරලා හොඳට හදා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු රියර් සයිඩ් එකේ සීට්ස් ගැන කතා කරොත් එහෙම මෙන්න මේ වගේ සාමාන්‍ය මීඩියම් සයිස් මම. ඉතින් මටත් හොඳට යන්න පුළුවන්. මේ ටිකක් උසමහත් එක්කෙනෙක්ට ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා පිටිපස්සා. ඉතින් හොඳ view එකක් තියෙනවා පිටිපස්සට. ඒ වගේම අපි ඩිකි ස්පේස් එක ගැන කතා කරොත් එහෙම ඩිකි බූට් ස්පේස් එක මෙහෙම ඕපන් කරපුවාම මෙතන තියෙනවා. ඒ වගේම මේක අපි රිමූව් කරගත්තාම මෙන්න මේ විදිහට මේ බූට් ස්පේස් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඒකෝර සෑහෙන්න මොකක් හරි අපි බඩු මොන හරි ගෙනියනවා නම් ඇත්තටම මේ බූට් ස්පේස් එක හොඳටම ඇති. අපිට මේක ලොකු කරගන්න පුළුවන්. එන්ජින් රූම් එක ගත්තොත් එහෙම බලන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් අර ස්ටාර්ලට් එක්කට එන 5V එන්ජින් එකක් තමයි එන්නේ මේකේ. ඉතින් ඒ වගේම අපි දැකලා තියෙනවා මේකේ 4E FTE turbo ස්ටාර්ලට් කන්වර්ෂන් කරනවා වගේම මේකෙත් 4E FTE turbo කියන එන්ජින් එකත් ඉන්ස්ටෝල් කරලා හොඳ හයි පර්ෆෝමන්ස් තියෙනවා. මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. මේ අපේ මාරබැද්ද ටුවර් එකට එකතු වුණු 4E FTE turbo එකක් අපේ නියාස් බ්‍රදර්ස් ලගේ. එකට යමු. Butterfly doors. Oh, JDM legend. Ape. Right. Shahan Nias Sierra. टर्बो कन्वर्शन करा दिया। कन्वर्शन वो FTE 5V का टर्बो कराने।
කියන්න යනවා මේකත් උල්ලාතල් මට උඩු ඉන්නම්ම නෑ ඔයාලා දැක්ක ඇති. ඉතින් ඇත්තටම මේ එන්ජින් රූම් එකේ අපි මේ වෙහිකල් එකේ වැඩ ටිකක් කරා. ඒ කියන්නේ එන්ජින් රූම් එක පොඩ්ඩක් රිස්ටෝර් කරලා පොඩි පොඩි ඔයිල් ලීක්ස් වගේ තිබ්බා. ඒ ටික හදලා ඒ ටික කම්ප්ලීට් කරා. ඉතින් මේක ඇත්තටම අර මං කිව්වේ ප්ලෙෂර් එකට පදින්න හදපු වාහනයක් යුනික් කාර් එකක් Toyota එකේ. රයිට් ඉතින් අපි වැඩි වෙලාවක් යන්න කලින් පොඩි POV drive එකක් දාන ගමන්ම කතාව පටන් ගමු යමු. right guys අපි POV drive එකක් දාමු. ඔයාලට එතකොට full experience එකක් ගන්න පුළුවන්. පේනවා ඇති සම්පූර්ණම නිකන් වීදුරු බෝලයක් ඇතුලේ යනවා වගේ තමයි මේක ඉතින් ඇත්තටම තියෙන්නේ. මේකේ පොඩි beat can එකක් එහෙම ගහලා පොඩි racing feeling එකක් ගන්න හදලපු වාහනයක්. ඉතින් අපි මේකට beat can එකක් install කරා. right okay ඔයාලට පේනවා ඇති නිකන් ඇත්තටම මාරම යුනික් රයිඩ් එකක් මේක. ඩ්‍රයිව් කරද්දී වෙනම සීන් එකක් තියෙන. මොකද මට හොඳ විසිබිලිටි එකක් තියෙනවා. මෙන්න මේ වගේ සෑහෙන විසිබිලිටි එකක් තියෙනවා. වටේම උඩින් පේනවා යටින් පේනවා හැම පැත්තෙම. ඉතින් ඇත්තටම මේ කාය ගැන කතා කරොත් ඉතින් අපි දැන් පොඩක් අවුව පායන දවසක වගේ මේක ඩ්‍රයිව් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කායගේ AC කියන එක ඇත්තටම සෑහෙන වැදගත්. AC අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. AC නැත්තම් අමාරුයි. මොකද අපි දන්නවා සාමාන්‍ය වාහනයක හුඩ් එක ඇවිල්ලා ෆොයිල් එකක් ඇවිල්ලා ඊට පස්සේ ඒකේ අපොස්ට්‍රින් එකක් එනවා. දැන් මේකේ එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඒතකොට අනිවාර්යයෙන්ම මේකට AC අවශ්‍යයි ඩ්‍රයිව් කරද්දි. මොකද නැත්තම් වීදුරු රත් වෙද්දි ඇතුලේ යන්න අමාරුයි. ඉතින් මේකේ 5E එන්ජින් එකකින් පවර් කරන හින්දා මේකේ පෙට්‍රල් වේස්ටේජ් එකත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. හොඳට පදින්න පුළුවන්. ස්ටාර්ලට් එකේ වගේම තමයි. ඉතින් ඩ්‍රයිව් එක ගැන කතා කරොත් ඇත්තටම හොඳ මේ يعني සොලිඩ් ඩ්‍රයිව් එකක්. කිසිම අවුලක් නැහැ. හොඳ කම්පැක්ට් වෙලා තියෙන වාහනේ. ස්ටාර්ලට් එකක් ඇත්තටම ෆීල් එක නිකන් ස්ටාර්ලට් එකක් ස්ටාර්ලට් GT එකක් ඩ්‍රයිව් කරනවා හා සමානයි. සාමාන්‍යයෙන් මේක මේ අපි සස්පෙන්ෂන් එකේ කිසිම අප්ඩේට් එකක් කරලා නැහැ. ඉතින් ඇත්තටම අරවා දැක්කනේ වලවල් වලටත් දාලා ගන්න පුළුවන්. වදින්නේ ආර මේ කිසිම අවුලක් නැහැ. මේකේ අපිට ඕන නම් ඇත්තටම මේක පොඩ්ඩක් පෙනුමක් ගන්න පොඩි එක්ස්ට්‍රීම් මොඩිෆිකේෂන් එකකට යන්න පුළුවන්. සයිඩ් ස්කර්ට්ස් ගාලා බෆර්ස් වෙනස් කරලා ඊට පස්සේ shock absorbers adjustable hard shock set එකක් ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඕනනම් 4EFT එන්ජින් එකකුත් ඉන්ස්ටෝල් කරලා ඉතින් ඒ වගේ ඕනනම් අවශ්‍ය නම් වැඩ කැලලක් දාන්න බැරි කමකුත් නෑ ඇත්තටම මේ වාහනේට. දැන් හරව ගමුනේ අපි. නෑ බුලුවාර දෙපැත්ත පේනවා. මෙතන නැත්තම් යන්න වෙන සෑහෙන දුරක් හරව ගන්න. Okay. Right, ඉතින් මම කිව්වත් වගේ සේරා Toyota සේරා එකේ ඉතින් ඒ glass bubble scene එක ඔයාලට ඔය වීඩියෝ එකකින් ඇත්තටම පේනවා ඇති. මේක මාරම යුනික් කාර් එකක්. ඉතින් මේක මම ඩ්‍රයිව් කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේකේ තියෙන ආතල් එක මට තේරුනේ. මොකද
මේකෙන් ගිහිල්ලා බහිද්දියේම මාර ආසයි. ඒ කියන්නේ ඕනම මිනිස්සෙක් ඇවිල්ලා කතා කරනවා, බාහුව කියනවා. ඒ කියන්නේ මේ ගොඩක් ආසයි. ඒ කියන්නේ ලොකු පොඩි හැමෝම වගේ මේ කායකට ආසයි. මොකද මේකේ තියෙන මේ බටර්ෆ්ලයි ඩෝස් ඊට පස්සේ ඇත්තටම මේකේ ලෝකේ මේ සේරා කියන මොඩල් එක මේ යුනික් මොඩල් එක තියෙන ලෝකෙටම මම බැලුවා. මම දන්න තරමින් වාහන 16000ක් තමයි ලෝකෙට යවලා තියෙන්නේ. ඒ වගේම මං හිතන්නේ ලංකාව ඇතුලේ Toyota Sierra දුවන තත්ත්ව වාහන 10ක් 15ක්වත් තියෙනවද කියලා මට පොඩි සැකයක් තියෙනවා. මොකද මේ ටිකක් හොයාගන්න අමාරු කාය එකක් ඇත්තටම. right guys, ඒ වගේම කියන්න ඕන එක මේකේ ඇත්තටම JVC sound system එකක් ඇවිත් තියෙන original මෙන්න මේ විදිහට හොඳ ඒ කියන්නේ හොඳ surrounding sound system එකක් මේ කියන්නේ මේ කියන්නේ manufacture කරද්දිම install කරපු JVC sound system එකක් තියෙනවා. ඒ වගේම මේක අපි දැන් බටර්ෆ්ලයි ඩෝ එක අරිද්දි වුණත් අපිට ඇත්තට මෙහෙම ලොකු අමාරුවක් නෑ, අපහසුතාවයක් නෑ. මේක නිකම්ම උඩට යනවා මෙන්න මේ ෂොක්ස් හින්දා. ඒ වගේම මෙතනත් ස්පීකර් එකක් එනවා. ස්පීකර්ස් එකයි දෙකයි තමයි සෑහෙන ස්පීකර්ස්, ඒ කියන්නේ 6ක් 7ක් 8ක වගේ මේක සමන්විතයි. ඉතින් ඔයාලට පේනවා ඇති. ඒ වගේම මේක ඇත්තටම මේ අමුතු අයිටම් මේ පේනවනේ බුක් රීඩර් එකක් අපිට එවලා තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් ඒ කියන්නේ අර මේක යුනික් ඩිසයින් එකක් හින්දා ඇත්තටම යුනික් දේවල් තමයි මේ කායකේ අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා POV drive එක enjoy කරා කියලා. ඉතින් මේ වගේ යුනික් කාස් එක ඉස්සරහට SS Chop Chop reviews POV drives අරන් එනවා. stay tuned. SS Chop Chop subscribe කර share කරන්න. ජය වේවා.